කොහොමද මේ තමයි මගේ ෆස්ට් ජර්නි එක නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් විදියට ෆයිනල්ස් වලට යන ඉන්ටර්නැෂනල්. ඒ තමයි ද මිස් ග්ලෝබ් ශ්‍රී ලංකා නැෂනල් ඩිරෙක්ටර් ද මිස් ග්ලෝබ් ශ්‍රී ලංකාව බලන්න යනවා ෆයිනල්ස් වලට. ඉතින් තිබ්බ අල්බේනියාවල මම අල්බේනියාවලට එයාපෝට් එකෙන් බැහැලා අපිට දීලා තිබිච්ච රිසෝට් එකට ගියා. ඒ වගේම කියන්න ඕනේ ඒගොල්ලන් අපිට නැෂනල් ඩිරෙක්ටර්ස්ලාට වෙනම ඒගොල්ලන් arrange කරනවා දේවල් කිසිම පේමන්ට් එකක් නැතුව ඔක්කොම free of charge. ඉතින් රිසෝට් එක තමයි දියා අම්මා ඒක තිබ්බේ හැබැයි මිස්ලා ඉන්න හොටෙල් එකෙන් ගොඩක් දුර මේ රිසෝට් එක තිබ්බේ. ලස්සන රිසෝට් එකක්. ඇත්තම කිව්වොත් මම එනකොට රෑ වෙලා එතකොට හරි පාළුවක් දැනුණා මට. මං එන්ටර් වෙනකොට එතන රිසෙප්ෂන් එකේ කෙනෙක් හිටියා. ඒ කෙනා මට මයි කී එක දුන්නා. ඊට පස්සේ මම මගේ රූම් එකට ගියා. ඔක්කොම ෂේප් 5 star කිව්වට මට නම් normally 4 star වගේ කියලා කියන්න පුළුවන් තත්ත්වයක තිබ්බේ. ඒක රිසෝට් එකක්. ඉතින් ඒ කියන්නේ මුහුද ළඟම තිබිච්ච එකක්. මම උදේම රෙඩි වුණා සෙරණ බලන්න යන්නත් ඕන. මොකද ආවේ මම මගේ වැඩේට නිසා මම වැකේෂන් නෙමෙයි. ඉතින් ඒක නිසා මුලින්ම කෑම ගන්න බ්‍රෙක්ෆාස්ට් එකට මම රෙඩි වුණා. මම ඇත්තම නැෂනල් ඩිරෙක්ටර්ස්ලා කවුද කියලා දැනන් හිටියෙත් නැහැ. නැෂනල් ඩිරෙක්ටර්ස්ලා 12ක් ඇවිල්ලා තිබ්බ රටවල් 60ක් වගේ තරඟ කරා මේ තරඟේ. ඊට පස්සේ නැෂනල් ඩිරෙක්ටර්ස්ලා 12ක් වගේ තමයි හිටියේ. ඇවිල්ලා කියලා මට ආරංචි වුණේ. ඉතින් මම ටික දෙනෙක් අඳුරගත්තා. ඉතින් මේ තියෙන මගේ බල්කනියේ තියෙන view එක ලොකු ලස්සන view එකක් නන්නේ මේ ඔක්කොම buildings. ඉතින් ඒ රට ආවෙනිකම දෙයක් නේ. ඒගොල්ලන්ගේ ලස්සන දෙයක්. කොහොම හරි මම ගියා රෙස්ටොරන්ට් එකට එක outdoor. ඉතින් ලස්සනයි view එක. ඉතාලි beach එකක් වගේ වගේම ලංකාවටත් සමාන ලංකාවටත් වුණා. හරිම ලස්සනයි. ඉතින් කොහොම මුහුදට මං ආදරෙයි. ඉතින් නිදහස ඉන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි මට නම් හරිම පාළුයි. මොකද මං දන්න තරමින් මේ රිසෝට් එකටම හිටිය නැෂනල් ඩිරෙක්ටර්ස්ලා 12 දෙනා විතරයි. මොකද එතකොට සීසන් එක නෙවෙයි නිසා කිසිම කස්ටමර් කෙනෙක් හිටියේ නැහැ රිසෝට් එකේ. ඒතර අපි ටික දෙනා විතරයි ඉඳලා තියෙන්නේ. අපි අඳුරගත්තේ ගොඩක් පහුවෙලා නැෂනල් ඩිරෙක්ටර්ස්ලා. ඇත්තම කිව්වොත් මෙදා උදේ ඉඳලා හිටියා. ඔයගොල්ලෝ වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන්. නැෂනල් ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් ඒ දෙන අඳුරගත්තේ මම පස්සේ කැපුචිනෝ එක රස නැහැ. ඒක බැටළු කිරි වලින් හදලා තිබේ මට නම් ගඳයි. මම බීවේ නැහැ. මට අප්සෙට් ෆුල් අප්සෙට් ගියා. මම බැටළු කිරි බොන්නේ නැහැ. මම එහෙම වෙන කිරි වර්ග බොන්නේ නැති නිසා මට ඒක අප්සෙට් ගියා. මේ ඉන්නේ ඩිරෙක්ටර්ස්ලා දෙන්න. ඒ වෙනකරුත් මම දැන් හිටියේ නැහැ. ඒ ඩිරෙක්ටර්ස්ලා දෙන්නෙක් කියන එක. ඉතාලි සහ අප්‍රිකන් ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් කොහොම හරි ඉතාලි ඩිරෙක්ටර් අවුරුදු 20ක් පුරාවට ඒකේ නැෂනල් ඩිරෙක්ටර්කම ගෙනහිලා තියෙනවා. ඉතින් මම යනවා දැන් දුරස් වලට ඒ හොටෙල් එකට මේලියා හොටෙල් එකට. ඒ හොටෙල් එකේ තමයි අපේ සෙරේනා සහ ඉතුරු මිස්ලා ඔක්කොම ටික දෙනා ඉන්නේ. ඉතින් මම ටැක්සියක් අරගෙන මම ගියා හොටෙල් එකට. අපිට යනකොට මේ වගේ මාකට් එකක් හම්බුණා. මම දැකපු දසුන් තිබ්බා මේ මාකට් එකේ පන පිටින් එළුව බැටළුව විකුණන දාලා තිබ්බා. ඉතින් ඒගොල්ලන් මස් කරන්න වෙන්නේ නැති මට ඒක ටිකක් අවුල් ගියා. ඒත් කොහොම හරි ඒ රටේ තියෙන සම්ප්‍රදායික දෙයක් නිසා ඒක ඕකේ. ඉතින් මේලියා වලට ආවා. ලස්සන හොටෙල් එකක්. ඔන්න ඉතින් සෙරේනා සර්ප්‍රයිස් වුණේ නැහැ. මොකද එයාට මං කියලා ආවේ. මට එයා ඉන්න තැන් ඔක්කොම දැනගෙන එපයි එන්න. නැත්නම් මට එන්න විදියක් නැහැ. මම දන්නේ නැහැ කොහොමද කියලා එන්නේ. කොහොම හරි ලස්සනයි. සෙරේනාත් ඉතින් යාම පිළිගන්න. මේ එයාගේ view එක. එයාගේ view එක වෙනස්ම view එකක්. බල්කනි එකේ. එයා බංග්ලාදේශ් සහ ඉන්දියාවත් එක්ක තමයි අය රූම් එක තිබ්බේ. එයා මුලින්ම හිටියේ ඉටලිත් එක්ක. පස්සේ ඉටලි මිස් ඉටලි ආපස්සට ගියා. එයාට පැජන්ට් එක කරන්න බැහැ කියලා. මම ඒගොල්ලොත් එක්ක මගේ ලන්ච් එක ගත්තා. ඊට පස්සේ ලන්ච් එකෙන් පස්සේ මම සිරේනාගේ අම්මත් එක්කම අම්මත් ඇවිල්ලා හිටියා මේ පැජන්ට් එකට සිරේනත් එක්ක. එතකොට ගියා ෆිනාලේ තියෙන තැනට day before ඒගොල්ලෝ රිහර්සල් කරනවා බලන්න චුට්ටක් කොහොමද කියන එක. ඒ ප්ලේස් එකත් ටිකක් බලා ගන්න. ප්ලේස් එක ෂේප් සාමාන්‍යයෙන් කිව්වොත් මම මගේ ෆිනාලේ වෙරෝනා තිබ්බ ප්ලේස් එකට හා ටිකක් සමානයි කියලා හිතෙනවා. මේක තමයි ඒගොල්ලෝ ෆිනාලේ වෙලාවේ එළිය හදලා තිබ්බ ඒගොල්ලන්ට ආෆ්ටර් පාටි එකක් වගේ normal drinks වලට මේ ඒ සයිඩ් එක දැන් තාම මේවා රෙඩි කරලා නැහැ. ඒ වගේම මේ ඇතුළ ඒගොල්ලන් රෙඩි වෙන ගමන් ලයිට්ස් ඒ ඔක්කොම හදන ගමන් හිටියේ. ඉතින් ඇත්තම කිව්වොත් වෙනම එක්ස්පීරියන්ස් එකක් ලස්සනයි. හැමදේම හොඳින් සිද්ධ වුණා කියලා මම හිතනවා.
ඒ වගේම මට අලුත් දෙයක් මම සෙරෙනා වෙනුවෙන් ආවේ. ඒ ආපු දේත් හොඳයි. හැමදේම දැකගත්තා. මෙයින් ගර්ල්ස්ලා ඒගොල්ලෝ රිහර්සල් වලට රෙඩි වෙලා ඉන්නවා. ඒ වගේම තායිලන්ඩ් නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක් හිටියා. ඒ වගේම තමයි පවි හිටියා මිසොලොජි එකේ. ඉතින් පැජන් කරන කට්ටිය ඔක්කොම වගේ දන්නවා කවුද කියලා පවි කියන්නේ. මෙයින් ජර්මන් නැෂනල් ඩිරෙක්ටර්, ජර්මන් සහ බංග්ලාදේශ් නැෂනල් ඩිරෙක්ටර්. ඔය විදියට තමයි ඒගොල්ලන්ගේ රිහර්සල්ස් කරේ. ගොඩක් වෙලා හිටියේ නැහැ මට මහන්සි. මොකද ඊට කලින් දවසේ පරක්කු වෙලා ගොඩක් ආපු නිසා සහ නිදාගත්තේ ටිකයි. පැය 2ක් 3ක් නිදාගත්තේ මම. මොකද 5ට විතරම නිදාගන්න ගියේ. ඊට පස්සේ මම ගෙදර ගියා. ආයේ ගෙදර නේ හොටෙල් එකට ගියා සමා වෙන්න. ඊට පස්සේ ආයේ මම බ්‍රෙක්ෆාස්ට් එකට රෙඩි වුණා. එදා දවසේ ඇවිල්ලා හොය රිසෝට් එකේම. ඉතින් බීච් එක පැත්තට චුට්ටක් ගිහිල්ලා බලන්න ඕන කියලා හිතුණා. වින්ටර් එකට ළඟ වුණත් සීතල ටිකක් තිබ්බත් ඒකත් බලා ගන්න ඕනේ. හැමදේම හැම රටකම හැමදේම එක වගේ නැති නිසා ඒ view එකත් ලස්සනට බලාගත්තා. බොරු කියන්න ඕනේ හරිම ලස්සනයි, හරිම පාළුයි. මොකද අපි සාමාන්‍යයෙන් මුහුදු වෙරළක් යද්දී ලෑස්ති වෙලා ඉන්නේ, පුරුදු වෙලා ඉන්නේ මිනිස්සු ගොඩක් දකින්න. ඉතින් ඒ දේ දැක්කේ නැහැ මොකද සීසන් ඔෆ් සීසන් නිසා. ඔය තමයි අල්බේනියා මුහුද. ඊට පස්සේ මම මේ තියෙන අපේ හිටපු රිසෝට් එක ආයේ ගියා උඩට. මොකද මම ඊට පස්සේ රෙඩි වෙන්න ඕනේ ෆිනාලෙකට යන්න කරන්න. ඉතින් ෆිනාලෙකට මම ආවා. සෙරෙනාගේ අම්මත් වෙනම ආවා. සෙරෙනාගේ අම්මා හිටිය හොටෙල් එකේ සෙරෙනා හිටපු. ඒකට වෙනම පේමන්ට් එකක් දීලා ඉන්න ඕන ඒ හොටෙල් එකේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඉන දෙන්නේ ගර්ල්ස්ලාට සහ මිස්ලාට සහ නැෂනල් ඩිරෙක්ටර්ස්ලාට විතරයි නිසා. ඒක තම කැමැත්තෙන් කරන්න පුළුවන්. ගෙදරින් කවුරු එනවා නම් ඒක බලලා හදලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ෆිනාලේ. ඉතින් ලස්සනටම තිබ්බා. මම ඒගොල්ලන්ට ෆිනාලේ ටිකක් රස විඳින්න දෙන්නම්. Travels and friendships tonight, by the way. As do you. Thank you. In this 22nd edition, Albania has once again opened its doors of hospitality, making the heart of the event beat even stronger. In every city they තිබ්බ දවස් 8ක් විතර හැදෙන්න වැඩි වෙන්නේ. ඉතින් සෙරෙනා එරිලා තිබිච්ච විදිය එයාගේ performance එයාගේ confidence දැක්කම තමයි
ඒ ලස්සනට එයාගේ කොහොමද කරන්නේ. ඉතින් අපි පිට කලින් අපිට ගොඩක් දවස් තිබුණා අපිට වීඩියෝ වලක් කරන්න තිබ්බා. ඒක වුණාට අපි ලස්සන කරගෙන ප්‍රසන්ට් කරලා මිස් කෙනෙක් විදිහට ඒ දේවල් ඒ විදිහට सेट कर मार मासवना हर लाइट सेट कर लक्षण इवेम मूनट पदिना बल चेंज कर बैकग्राउंड हद मोमेंट हरियट सकस हर लक्षण लक्षण फाइनस ममना top 5 වෙනකොටම top 5 top 20 වෙනකොටම හිටියේ අනිවාර්යයෙන්ම USA ඉන්කරෙක්ට් ඒ වුණාට පාඩම් ගන්න USA third place කියන second runner හරිම ලස්සන ඇත්තම කිව්වොත් මාරම ලස්සන ඒ කියන්නේ ඩිසයිනර්ස්ලා රටේ දෙවියන් විදියට මාර කොයිටියට මාරම ලස්සන විදිහට අඳින්න හදලා තිබ්බා ගෝල්ඩ් කලර් එකකින් top 21 සහ ඒ වගේම top 10 top 12 red කලර් එකකින් තමයි ඒ red කලර් එකකින් ආවේ evening wear red and black මොකද ඒගොල්ලන් මේ අවුරුද්දේ තීම් එක කරලා තිබුණේ red and black the Miss Globe යන්නේ සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම තීම් එකකට. එතකොට ඒ අවුරුද්දේ තීම් එකේ හැටියට වැඩිපුර ඒ කලර් එකකින් ඇඳුම් ගෙනියන එක තමයි හොඳ. red and black ඒගොල්ලන්ගේ ජාතික කොඩියේ කලර් එක තමයි ඒගොල්ලෝ මේ අවුරුද්දේ යූස් කරලා තිබ්බේ. ඉතින් ෆිනාලේ ඉවර වෙලා ගොඩක් වීඩියෝස් ෆොටෝස් නැහැ මං ගාව. ගිහිල්ලා වොෂ් එකක් දාලා නිදාගත්තා. ඊට පස්සේ උදේම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන කපුචිනෝ ගත්තේ නැහැ. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන මම මෙලියා හොටෙල් එකට යන්න කියන්නේ දුරස් වලට යන්න පිටත් වුණා. මොකද අද රාත්‍රියට මට ෆ්ලයිට් එක තියෙනවා. හෙට තමයි සිරේන එන්නේ. ඒගොල්ලන්ට ගර්ල්ස්ලට ආයෙ හම්බ වෙන්නේ නැති නිසා මිස් ලයික් එක් කට්ටිය හැමෝටම ප්‍රයිවට් පාර්ටි එකක් මෙලියා හොටෙල් එකේම රාත්‍රියට රෙඩි කරලා තිබ්බා. ඒ වගේම තමයි ඩිරෙක්ටර්ස්ලා ඩිරෙක්ටර් ද ග්ලෝබ් එකේ ඩිරෙක්ටර් ගොඩක් විසි වෙලා තිබ්බා විනර්ස්ලත් එක්කත්. ඉතින් කොහොම හරි මගේ කී එක මම බාර දීලා ලොබි එකට මම පිට වුණා හොටෙල් එකට. ඒ හොටෙල් එකට ගිහිල්ලා අපි එකට ලන්ච් එක ගත්තා සිරේනා මම සහ යාගේ අම්මා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ අපි පොඩි වීඩියෝ ටිකකුත් කරගත්තා ඉන්ටර්විව් එකක් වගේ පොඩි කරගත්තා. යාගේ එක්ස්පීරියන්ස් ගැන යාට කොහොමද විස්තර ඔක්කොම අහන්න. මතක් වෙලා කියන්න මේ බුෆේ එක හැමදේම ඩිරෙක්ටර්ස් සහ මිස්ලට ඔක්කොම ෆ්‍රී ඒගොල්ලන්ට ඉන්නකම් කන්න බොන ඔක්කොම දෙනවා. මම හිතන විදිහ දැන්ට තියෙන එකම පැජන්ට් එක වෙන්න ඇති කියලා හිතෙනවා ඩිරෙක්ටර්ස්ලට සලකිල්ලක් දක්වන කියලා මට හිතෙනවා. මම හිතේ ඉච්චරහල නැහැ. මේ තියෙන පිරානා එයාපෝට් එක ඒකාකාරී. මම ගොඩාක් කලින් ගියේ පැය 3ක් මට තිබ්බා. මම චෙකින් වෙලත් පැය 3ක් මට ඉන්න සිද්ධ වුණා. මොකද කොහොමටත් ලෝකල් ෆ්ලයිට් කියද්දි කැන්සල් වෙන ප්‍රශ්න හෝ ඩිලේ වෙන ප්‍රශ්න හෝ හිමීම එකේ ප්‍රශ්න වෙන නිසා මම විලාසන ගියා. ඉතින් ට්‍රැෆික් කොහොමද කියලා රටේ දන්නේ නැති නිසා ට්‍රැෆික් ගොඩක් තියෙන රටක් ඇත්තම කිව්වොත් වෙලාවක් දන්නේ නැති නිසා කලින්ම ගියා. ඉතින් මේ තියෙන මගේ ආසමයි පාර්ට් එක ෆ්ලයිට් එක නගනකොට පොඩි කාලේ ෆ්ලයි කරත් ඒ වුණාට මම ආසම නැහැ ෆ්ලයිට් එක නගනකොට දැනෙන ඒ ෆීලිංග්ස් වලට ගැස් වෙනකොට මට ටිකක් මම ආස නැහැ. කොහොම හරි ෆයිනලි මම මගේ ගෙදර යනවා.
සතුටුයි අලුත් එක්ස්පීරියන්ස් එකක් හැම රටකටම යන්න ඕනේ රට විඳින්න ඕනේ රට එක්ස්පීරියන්ස් ඒ රට ඒගොල්ලන්ට අපි කරුත්වය දෙන්න ඕනේ ඒ රටේට ආවේනික දේවල් වලට අපි සලකන්න ඕනේ ඒගොල්ලන්ගේ දේවල්නේ ඉතින් ඒ වගේම තමයි වෙන පිට කෙනෙක් අපේ රට ආවමත් ඒගොල්ලෝ අපිට සලකන දෙයට අපිට ගෞරව කරන විදියට අපිත් ඒ හැම රටකටම හැම දෙයකටම ගෞරව කරනවා ඉතින් ඊළඟ ජර්නි එක අපි හම්බෙමු bye